හොඳයි ආයිබෝන් කියලා පිළිගන්නවා රේල් ඔෆ් පර්ල් YouTube channel එකෙන් අරගෙන එන තවත් වීඩියෝ එකකට. ඉතින් 2025 අවුරුද්ද රේල්වේ ඩිපාර්ට්මන්ට් එක එහෙම නැත්නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාව වලට යන්න බලන් ඉන්න අයට ගොඩක් සුබ අවුරුද්දක් කියන එක මම මීට කලින් වීඩියෝ එකක් සඳහන් කරා. ඒකට හේතුව තමයි 2025 අවුරුද්ද ආරම්භයේදීම දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කීපයක් සඳහාම බඳවා ගැනීම සිද්ධ කරයි. ඉතින් ඒව සම්බන්ධයෙන් මම මීට කලින් වීඩියෝස් කරලා තියෙනවා. ඔයාලට කැමති නම් ඒවා බලන්න පුළුවන්. ඉතින් දැන් මේ මැයි මාසෙත් අලුත් ගැසට් පත්‍රයක් යොමු කරලා තවත් තනතුරු කීපයකටම බඳවා ගැනීම සිද්ධ කරන්න තමයි හදන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන්. ඉතින් මම මේ අරගෙන තියෙන්නේ මේ විදිහට තනතුරු කීපයකටම බඳවා ගැනීම සිද්ධ කරන්න කියලා යොමු කරලා තියෙන ගැසට් පත්‍රය. ඉතින් එහෙනම් අපි මේ ගැසට් එක සම්පූර්ණයෙන් අරගෙන කතා කරලා බලමු මොනවද මේ තනතුරු වලට යන්න ඔයාලට තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද අධ්‍යාපන සුදුසුකම් මොනවද වෘත්තීය සුදුසුකම් මොනවද වගේ දේවල් වගේම මේ තනතුරු වල වැටුප කොයි වගේද ඔයාලට මේ තනතුරු වලට ගියාට පස්සේ ඇත්තටම මාසෙකට කීයක් හම්බ වෙනවද කියන එක ගැන. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරන්න. අපි බලමු මේ ගැසට් පත්‍රයේ මොනවද තියෙන්නේ කියන එක. හරි ඉතින් උඩින්ම බඳවා ගන්න තනතුර සම්බන්ධයෙන් දල වශයෙන් හැඳින්වීමක් කරලා තියෙනවා. ඒක තමයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩ 3 සේවා ගණයේ මූලික තාක්ෂණ ශිල්පී 3 තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය කියලා. ඉතින් මේ මූලික තාක්ෂණික ශිල්පී 3 තනතුර තමයි මේ බඳවා ගැනීම සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් grade 3 of railway basic technician කියන තනතුරට තමයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් මේක යටතේ තනතුරු කීපයක්ම තියෙනවා සහ මේ තනතුරු වල පුරප්පාඩුත් කීපයක්ම තියෙනවා. ඉතින් ඒව ගැන මේ පල්ලෙහා වගුවක් දාලා සඳහන් කරලා තියෙනවා. මේ රේල්වේ බේසික් ටෙක්නීෂියන් කියන තනතුර යටතේ පවතින පුරප්පාඩු 10ක් ගැන මෙතන සඳහන් කරලා තියෙනවා. එතකොට තනතුරු මේ විදිහට දක්වලා තියෙනවා. මෙතන මූතාශී කියලා දාලා තියෙන්නේ මූලික තාක්ෂණික ශිල්පී කියන එක. ඉතින් ඒකේ කම්බිකරු කියන තනතුරට අදාළව පුරප්පාඩු 27ක් තියෙනවා කියන එක කියලා තියෙනවා. ඒ වගේමයි වඩු තනතුරට පුරප්පාඩු 147ක්, පෙදරේරු තනතුරට පුරප්පාඩු 84ක්, සංකේත ලේඛක පුරප්පාඩු 2ක්, පින්තාරු පුරප්පාඩු 36ක්, බෙලෙක් වැඩ පුරප්පාඩු 7ක්, පොරාදු පුරප්පාඩු 5ක්, වාත්තු පුරප්පාඩු 16ක්, ප්‍රගති පුරප්පාඩු 21ක් සහ කම්මල් කියන තනතුරට පුරප්පාඩු 39ක් තියෙනවා කියන එක මේ ගැසට් එකේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඊළඟට කතා කරලා තියෙනවා වයස් සීමාව ඔයාලගේ වයස කොයි වගේ වෙන්න ඕනද කියන එක මේ තනතුරු වෙනුවෙන් අයදුම් කරන්න. ඉල්ලුම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕනේ ඔයාගේ වයස. ඉතින් ඉල්ලුම්පත් බාර ගන්න අවසාන දිනට තමයි මේ වයස තියෙන්න ඕනේ. මේ දිනය කවද්ද කියන එක අපි කතා කරමු වීඩියෝ එකේ ඉස්සරහට. එතකොට අපි මේ කතා කරන දිනයට ඔයාගේ වයස අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕනේ. ඊළඟට කතා කරලා තියෙනවා බඳවා ගැනීමේ කොන්දේසි ගැන. එතකොට මේකේ තියෙන විවෘත තරංග විභාගයෙන් ඔයා සමත් වුණාට පස්සේ ඔයාව බඳවගන්නේ වසරක පුහුණු කාල සීමාවකට. මුලින්ම ඔයාව බඳවගන්නේ වසරක පුහුණු කාල සීමාවකට. ඒ පුහුණුව සාර්ථකව නිම කරන නිලධාරීන් තමයි 3 වෙනි ශ්‍රේණියේ මේ බේසික් රේල්වේ ටෙක්නීෂියන් කියන තනතුරේ ස්ථීර කරලා බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් ඒක ඔයා මතක තියාගන්න ඕනේ කාරණයක්. ඔයා මේ තනතුරට අයදුම් කරලා ලිඛිත විභාගයෙන් සමත් වෙලා ගියොත් ඔයාව මුලින්ම බඳවගන්නේ පුහුණු කාල සීමාවකට අවුරුද්දක. ඊළඟට දීලා තියෙනවා පුහුණු කාල සීමාවට බඳවා ගැනීම සඳහා සුදුසුකම්. ඒකේ පළවෙනි කොටස දීලා තියෙනවා අධ්‍යාපන සුදුසුකම්. එතකොට ඔයාලා තියෙන ඕන අධ්‍යාපන සුදුසුකම් ගැන මෙතන සඳහන් කරලා තියෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මේ කියන භාෂා විෂයන් තුනෙන් එකක්. ඊළඟට ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ එහෙම නැත්නම් සී සාමාර්ථ සහිතව එක්වරකදී විෂයන් 6කින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ එහෙම නැත්නම් මේ O level රිසල්ට් එක ගැන තමයි කියලා තියෙන්නේ. එතකොට ඔයාලට භාෂා විෂයන් තුනෙන් එකකට සී සාමාර්ථයක්, ගණිතයේ සී සාමාර්ථයක් සහ තවත් විෂයන් දෙකකට සී සාමාර්ථ තියෙන්න ඕනේ. එතකොට සී සාමාර්ථ 4ක් ඕනේ. ඒ වගේම එකවර විෂයන් 6කින් ඔයා සමත් වෙලා තියෙන්න ඕනේ මේ තනතුරු වලට අයදුම් කරන්න ඔයාට අධ්‍යාපන සුදුසුකම් ලැබෙන්න. ඊළඟට කියලා තියෙනවා හෝ ශේෂ්ත්‍රයට අදාළ NVQ3 හෝ ඊට ඉහළ සුදුසුකම් ලබා ඇති නිලධාරීන් ඉහත සුදුසුකම් සම්පූර්ණ කර ඇති නිලධාරීන් ලෙස සලකනු ලැබේ කියලා. ඒ කියන්නේ ඔයාට මෙන්න මේ සාමාන්‍ය වෙල එහෙනම් තමයි O level මෙන්න මේ කියන රිසල්ට් එක තියෙනවා නම් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ශේෂ්ත්‍රයට අදාළ NVQ3 හෝ ඊට ඉහළ සුදුසුකම් ඔයාලා ලබලා තියෙනවා නම් ඔයාට අන්න ඒ සුදුසුකම් මාර්ගයෙන්ුත් මේ තනතුරු වලට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට කතා කරලා තියෙනවා මේ තනතුරු වෙනුවෙන් අයදුම් කරන්න ඔයාලට තියෙනවනේ වෘත්තීය සුදුසුකම් ගැන. එතකොට තනතුරු මෙන්න මේ විදිහට කොටස් දෙකකට බෙදලා තමයි වෘත්තීය සුදුසුකම් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ මුලින්ම සඳහන් කරලා තියෙන වෘත්තීය සුදුසුකම් කීපයට ඔයාලට තියෙන්න ඕනේ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ආයතනයකින් වසර 2කමාරක් හෝ ඊට වැඩි පූර්ණකාලීන කාර්මික පාඨමාලාවක් ඔයා හදාarලා තියෙන්න ඕනේ. මෙන්න මේ කියන පළවෙනි කොටසේ තනතුරු වලට ඔයා ආයෝජන කරනවා නම් එතකොට මේකේ පුහුණු කාලය අවුරුදු 1යි කියන එකත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට වඩු සහ පෙදරේරු කියන තනතුරු දෙකට අදාළව ඔයාට තියෙන්න ඕනේ මෙන්න මේ විදිහේ
වෘත්තීය සුදුසුකම්. ඒ තමයි තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්වන ආයතනයකින් වඩු හා පෙදරේරු ක්ෂේත්‍රයට අදාළ වසරක පුහුණු පාඨමාලාව හදා තිබීම හා එම ක්ෂේත්‍රයේ මාස 18කට නෝඩු පළපුරුද්දක් ලබා ඇති අයෙකු වීම. එතකොට වඩු හා පෙදරේරු ක්ෂේත්‍රයට අදාළ වසරක පුහුණු පාඨමාලාව හදාarලා තියෙන්නත් ඕනේ සහ එම ක්ෂේත්‍රයේ මාස 18ක අවම මාස 18ක පළපුරුද්දකුත් ඔයාට තියෙන්න ඕනේ. මෙන්න මේ කියන තනතුරු දෙකට අයදුම් කරන්න ඔයාට වෘත්තීය සුදුසුකම් ලැබෙන්න. හරි ඊළඟට දීලා තියෙනවා ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්නේ වැටුප් පරිමාණය. එතකොට 3 ශ්‍රේණිය සඳහා නැත්නම් මේ රේල්වේ බේසික් ටෙක්නීෂියන් 3 ශ්‍රේණිය සඳහා වැටුප් පරිමාණය මෙන්න මේ විදිහට තමයි දක්වලා තියෙන්නේ. එතකොට මූලික වැටුප විදිහට තියෙනවා රුපියල් 50090 ප්‍රමාණයක් සහ ඒකත් එක්ක මේ දීමනා සහ තවත් වැටුප් වර්ග වගේ දේවල් එකතු වෙලා අවසාන වැටුප විදිහට ඔයාලට මෙතන දක්වලා තියෙනවා රුපියල් 84420ක් විදිහට. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕනේ මේ වැටුප 3 ශ්‍රේණිය සඳහා වන වැටුප් පරිමාණය තමයි මේ දීලා තියෙන්නේ. ඔයාලා මේ තනතුරට අයදුම් කරාට පස්සේ මුලින්ම ඔයාලා බඳවගන්නේ පුහුණු කාල සීමාවකට. ඉතින් මේ පුහුණු කාල සීමාවෙදී ඔයාලට මේ වැටුප ලැබෙන්නේ නැහැ. මේ වැටුප ඔයාලට ලැබෙන්නේ පුහුණු කාල සීමාව වසරක කාලය නැත්නම් අවුරුද්දක පුහුණුව ඉවර කරලා ඔයාව 3 වෙනි ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමෙන් පස්සේ තමයි ඔයාට මේ වැටුප් පරිමාණය ලැබෙන්නේ. එතකොට පුහුණු කාල සීමාවට ඔයාට ලැබෙන දීමනාව මොකක්ද කියන එක මෙතන පල්ලෙහෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් පුහුණු කාල සීමාවෙදී ඔයාට මාසික දීමනාවක් තමයි ලැබෙන්නේ. මේක වැටුපක් නෙවෙයි මාසික දීමනාවක්. ඉතින් මේ මාසික දීමනාව සඳහන් කරලා තියෙනවා රුපියල් 39637ක් විදිහට. එතකොට පුහුණු කාල සීමාව පළවෙනි අවුරුද්ද සඳහා ඔයාට ලැබෙන්නේ මෙන්න මේ රුපියල් 39637 කියන මාසික දීමනාව. ඔයා මේ පුහුණුව සාර්ථකව අවසන් කරලා 3 වෙනි ශ්‍රේණියට ස්ථිර කරලා බඳවා ගත්තාට පස්සේ ඔයාට මෙන්න මේ කියන රුපියල් 84420 කියන වැටුප් පරිමාණයට යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කතා කරලා තිනවා බඳවා ගැනීමේ ක්‍රමය කියන එක. එතකොට විවෘත ලිඛිත තරඟ විභාගයක් තියලා තමයි මේ තනතුර වෙනුවෙන් බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් පුහුණු කාල සීමාවට බඳවා ගැනීමේ ලිඛිත විභාගයේ විෂයන් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. එතකොට මේ පුහුණු කාල සීමාවට අදාළව එක ලිඛිත විභාගයකුත් මේ පුහුණු කාල සීමාව අවසන් වෙලා ඔයාව ස්ථිර කරලා මේ 3 ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීමේදී තවත් ලිඛිත විභාගයකුත් තියෙනවා. ඉතින් මේ දෙකම ඔයා සමත් වෙන්න ඕනේ. අපි ඊළඟ විභාගය ගැන පස්සේ කතා කරමු. ඒකේ වෙනම කොන්දේසි වගේක් තියෙනවා. ඉතින් පුහුණු කාල සීමාවට බඳවා ගැනීමේදී ඔයාට ලැබෙනවා විෂයන් දෙකක් නැත්නම් ප්‍රශ්න පත්‍ර දෙකක්. ඒක තමයි සාමාන්‍ය දැනීම. දෙවෙනි එක වෙන්නේ බුද්ධි පරීක්ෂණය. එතකොට මේ ප්‍රශ්න පත්‍ර දෙකටම ඔයාට කාලය පැය බැගින් හම්බ වෙනවා සහ මේකේ උපරිම ලකුණු ප්‍රමාණය 100යි. මේ විෂයන් දෙකම නැත්නම් මේ ප්‍රශ්න පත්‍ර දෙකම ඔයා සමත් වුණා කියලා සලකන්න නම් එක ප්‍රශ්න පත්‍රයකට ලකුණු 40 බැගින් ඔයාට තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය දැනීමට ලකුණු 40ක් හෝ ඊට වැඩියෙන් තියෙනවා නම් ඔයා ඒ ප්‍රශ්න පත්‍රයේ සමත්. බුද්ධි පරීක්ෂණයට ලකුණු 40ක් හෝ ඊට වැඩියෙන් තියෙනවා නම් ඔයා ඒ ප්‍රශ්න පත්‍රයේ සමත්. ඒ විදිහට තමයි සමත් ලකුණු ප්‍රමාණය මෙතන දක්වලා තියෙන්නේ. ඉතින් ඔයා තාමත් මේ වීඩියෝ එක බලනවා නම් සහ රේල් ඔෆ් පර්ල් YouTube channel එක තාමත් subscribe කරලා නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ විදිහට රේල්වේ එකට අදාළ වැදගත් තොරතුරු ගොඩක් වගේම මේ විදිහට රේල්වේ ඩිපාර්ට්මන්ට් එකේ ජොබ් ගැසට් කරාම එහෙම නැත්නම් මේ තියෙන රැකියා අවස්ථා ගැන වීඩියෝස් දිගටම මේ YouTube channel එකෙන් අරගෙන එනවා ඉස්සරහටත්. ඊළඟට කතා කරලා තියෙනවා පුහුණු කාල සීමාවට බඳවා ගැනීමේ යෝග්‍යතා ඇගීමේ සම්මුඛ පරීක්ෂණය කියන එක. එතකොට මේ ලිඛිත තරඟ විභාගය තියලා ඒකෙන් සමත් වෙන අය වාරගෙන මෙන්න මේ විදිහේ යෝග්‍යතා ඇගීමේ සම්මුඛ පරීක්ෂණයක් මෙයාලා පවත්වනවා. ඉතින් මේ සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු දෙන විදිහ මෙන්න මෙතන වගුවක සඳහන් කරලා තියෙනවා. අපි බලමු යෝග්‍යතා පරීක්ෂණය මොන වගේද තියෙන්නේ කියලා. එතකොට පළවෙනි කාරණේ විදිහට මෙතන බලනවා අතිරේක අධ්‍යාපන සුදුසුකම්. ඒ කියන්නේ හදාරා ඇති ඉංග්‍රීසි දෙමළ භාෂා පරිගණක හෝ වෙනත් පාඨමාලා. ඒ කියන්නේ O level වලින් පස්සේ නැත්නම් සාමාන්‍ය පෙළින් පස්සේ මොන හරි භාෂා සම්බන්ධව පාඨමාලාවක් නැත්නම් පරිගණක පාඨමාලාවක් හෝ වෙනත් පාඨමාලාවක් NVQ පාඨමාලාවක් වගේ වෙනත් එකක් හදාarලා තියෙනවා නම් ලකුණු 20ක ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ යෝග්‍යතා පරීක්ෂණයේ. ඊළඟට දෙවෙනි එක විදිහට තියෙනවා අතිරේක වෘත්තීය සුදුසුකම් කියන එක. එතකොට ඒකේ කියනවා මේ වෘත්තීයට අදාළව ඔයා හදාarලා තියෙන වෙනත් වෘත්තීය පාඨමාලා. ඉතින් ඒ විදිහේ මොනවා හරි මේකට අදාළ වෙනත් දෙයක් ඔයා හදාarලා තියෙනවා නම් එතනදී ඔයාලට ලකුණු 30ක ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එතනදී කොන්දේසියක් සඳහන් කරලා තියෙනවා මාස 6 සහ මාස 6කට වැඩි පාඨමාලා සඳහා තමයි මේ ලකුණු ලබා දීම සිද්ධ කරන්න කියන එක. එතකොට මාස 6ට අඩු පාඨමාලාවක් නම් හදාarලා තියෙන්නේ මේ ලකුණු 30 ඔයාලට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඔයා මාස 6ක් හෝ ඊට වැඩි කාලයක පාඨමාලාවක් කරලා තියෙන්න ඕනේ මෙන්න මේ කියන ලකුණු ප්‍රමාණය ලබා ගන්න. ඊළඟ තුන්වෙනි එක විදිහට දක්වලා තියෙනවා තනතුරට අදාළව ලබා ඇති පළපුරුද්ද. එතකොට වසරකට ලකුණු 6 බැගින් උපරිම වසර 5ක් සඳහා සලකා බලනු ලැබේ කියලා කියනවා. ඉතින් මේ තනතුරට අදාළව ඔයා අයදුම් කරන තනතුරට අදාළව ඔයාට පළපුරුද්දක් තියෙනවා නම් ඉතින් ඒක සඳහන් කරලා ඔයාට ලකුණු 30ක ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂ බාහිර දක්ෂතා. එතකොට මේ ක්‍රීඩා, සමාජ සේවා යනාදී මෙන්න මේ විදිහේ බාහිර දේවල් විශේෂ දක්ෂතා වගේ දේවල් ඔයාට සඳහන් කරලා ලකුණු 15ක ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා දන්නවා මේ මොනවද කියලා. ඔයා පාසලේ කරපු දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ බාහිර දක්ෂතා සඳහන් කළා ඔයාට මෙතනදී තවත් ලකුණු 15ක් එකතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අන්තිම කාරණේ විදිහට දක්වලා තියෙන සම්මුඛ පරීක්ෂණයේදී දක්වන ලද ආකල්ප හා පෞරුෂය කියන කාරණයට ලකුණු 5ක ප්‍රමාණයක් මෙයාලා වෙන් කරලා තියෙනවා මේ යෝග්‍යතා පරීක්ෂණයේ.
එතකොට ලිඛිත තරඟ විභාගයෙන් සමත් වෙලා මේ යෝග්‍යතා පරීක්ෂණයටත් ගිහිල්ලා මෙතනනුත් තව ලකුණු 100ක් එකතු කරගන්නවට පුළුවන්කම තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ පුහුණු කාල සීමාවට බඳවා ගැනීම සිද්ධ කරන්නේ මේ දෙකෙන්ම වැඩිම ලකුණු ලබා ගන්න අයදුම්කරුවන්ගේ කුසලතා අනුපිළිවෙල අනුව. ඊළඟට කියලා තිනවා පුහුණු කාල සීමාවෙන් පසුව 3 ශ්‍රේණියට බඳවා ගැනීමේ ක්‍රමය කියලා. හරි. එතකොට මෙතනින් අවසන් වෙනවා මේ පුහුණු කාල සීමාවට අදාළව බඳවා ගැනීම සම්බන්ධයෙන් කරලා තියෙන කතාව. මෙතනින් පල්ලෙහාට තියෙන්නේ පුහුණු කාල සීමාවෙන් පස්සේ 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ ක්‍රමයට අදාළ දේවල්. ඉතින් මම ඒකත් කතා කරගෙන යනවා. ඉතින් මේකේ තනතුරු එක්කට හරි ආයුධම් කරනවා හිතාගෙන ඉන්න කෙනෙක් නම් මෙතනින් පස්සෙත් වීඩියෝ එක බලන්න. මොකද මේ පුහුණු කාල සීමාවෙන් පස්සේ 3 ශ්‍රේණියට බඳවා ගන්නේ කොයි විදිහටද කියන එකත් දැන් ඉඳන්ම දැනගෙන ඉන්න එක ඔයාට වැදගත් වීමක් වෙයි. ඔයා ඇත්තටම මේ තනතුරු වලට ආයුධම් කරලා මේකේ සේවයට යන්න බලාපොරොත්තු වෙනවා නම්. ඉතින් කතා කරලා තියෙනවා පුහුණු කාල සීමාව අවසානයේදී ඔයාට ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයකට යොමු කරලා එතනින් සමත් වෙන අයව තමයි මේ 3 වෙනි ශ්‍රේණියට ස්ථිර කරලා පත් කරන්න කියන එක. එතකොට පුහුණු කාල සීමාවෙන් පස්සේ ඔයාට වෙනම තවත් ලිඛිත පරීක්ෂණයක් සහ ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. ඉතින් ඒ දෙකනුත් ඔයා සමත් වෙන්න ඕනේ. ඉතින් මෙතනදී විශේෂ වරප්‍රසාදයක් ඔයාලට දීලා තියෙනවා. ඒ තමයි ඔයා පළවෙනි පාර මේ දෙකෙන්ම හෝ මේකෙන් එකකින් අසමත් වුණොත් ඔයාට තවත් අවස්ථා දෙකක් ලබා දෙනවා මේ දෙකෙන් සමත් වීම සඳහා. ඉතින් ඒ කියන්නේ ඔයාලට මේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණය සමත් වෙන්න මුළු අවස්ථා 3ක් හම්බ වෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ අවස්ථා 3න් එකකදී අනිවාර්යයෙන්ම මෙන්න මේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණය කියන දෙකම සමත් වෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේ අවස්ථා 3ෙන්ම මේකෙන් සමත් වෙන්න බැරි වුණොත් එතනදී වෙන්නේ මේ අසමත් වෙන අයගේ සේවය එතනින් අවසන් කරනවා. ඉතින් ඔයාලට අවස්ථා 3ක් තියෙනවා. එක අවස්ථාවක් නෙවෙයි අවස්ථා 3ක්ම තියෙනවා මේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණය සමත් වෙන්න පුහුණු කාල සීමාව ඉවරනාට පස්සේ. ඊළඟට කතා කරලා තියෙනවා මේ 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ ලිඛිත විභාගයේ විෂයන් කියලා. ඉතින් මේකේ එක විෂයක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ තමයි තාක්ෂණ විෂය. මේකේ කාලය පැය 2යි කියන එක සඳහන් කරලා තියෙනවා සහ සමත් ලකුණු විදිහට ගන්න ලකුණු 40. ඒ කියන්නේ ලකුණු 40ක් වාට තියෙනවා නම් මේ ප්‍රශ්න පත්‍රයට ඔයා මේකෙන් සමත් කියන එක තීරණය වෙනවා. ඊළඟට බලුවොත් පුහුණු කාල සීමාවෙන් පස්සේ මේ ප්‍රායෝගික පරීක්ෂණය මොකක්ද කියන එක මම කිව්වා ලිඛිත පරීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණයක් කියලා දෙකක් තියෙනවා. ඉතින් ප්‍රායෝගික පරීක්ෂණයේ තියෙන්නේ තාක්ෂණ විෂය තමයි විෂය මේකේ. ඒකෙත් ලකුණු 100ක උපරිමයක් දක්වා යන්න පුළුවන් සහ ලකුණු 40ක් ඔයා ලබා ගත්තොත් ඔයා සමත් ලෙස සැලකෙනවා. හරි. ඉතින් ඔයා මේ දෙකෙන්ම සමත් වෙලා 3 වෙනි ශ්‍රේණියට බඳවා ගත්තොත් අන්න එතනදී ඔයාගේ සේවා කොන්දේසි ගැන මෙතන සඳහන් කරලා තියෙනවා. ඒකට පළවෙනිම දේ කියලා තියෙනවා මේ තනතුරු ස්ථිරයි විශ්‍රාම වැටුප් සහිතයි කියන එක. එතකොට මෙන්න මෙතනදී මේ බඳවා ගැනීම සිද්ධ කරාට පස්සේ තමයි අර උඩ කතා කරපු වැටුප් පරිමාණයට ඔයාට යමේ හැකියාව තියෙන්නේ. ඊළඟට කියලා තියෙනවා තවත් වැදගත් කොන්දේසියක්. ඒ තමයි මේ 3 ශ්‍රේණියට පත් වෙන නිලධාරීන් පත් වීම ලැබුණු දිනයේ සිට වසර 10ක කාලයක් එහෙම නැත්නම් අවුරුදු 10ක් අනිවාර්යයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන්න ඕනි කියන එක. ඉතින් ඔයා මේ පුහුණු කාල සීමාවත් අවසන් කරලා 3 වෙනි ශ්‍රේණියට පත් වීම ලැබුවොත් අන්නේ පත් වීම ලබන දවසේ ඉඳලා අනිවාර්යයෙන්ම අවුරුදු 10ක කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන්න ඕනේ. ඒක අනිවාර්ය කාරණයක්. ඉතින් ඔයා මේ අවුරුදු 10කට කලින් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉවත් වෙන්න හදනවා නම් එතකොට මෙතනදී කියලා තියෙනවා දුම්රිය සාමාන්‍ය අධිකාරිය විසින් නිර්දේශ කරන ලබන මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ඔයා ගෙවීම සිද්ධ කරන්න ඕනේ. මේ අවුරුදු 10කට කලින් ඔයා අයින් වෙන්න හදනවා නම්. ඉතින් මේක ගොඩක් වැදගත් කොන්දේසියක්. අනිවාර්යයෙන්ම ඔයා අවුරුදු 10ක් සේවයේ රැඳිලා ඉන්න ඕනේ මේ තනතුරට ස්ථිරවපත් වුණොත්. ඒත් එක්කම තවත් කොන්දේසියක් කියලා තියෙනවා. ඒ තමයි 3 වෙනි ශ්‍රේණියට බඳවාගෙන වසර 3ක් ගත වීමට පෙර පළමුණ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණය සමත් වෙන්න ඕනි කියන එක. ඉතින් මේක බඳවා ගන්නතර පස්සේ අවුරුදු 3ක් වාට තියෙනවා මේ පළවෙනි කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණය සමත් වෙන්න. ඒක බඳවා ගත්තට පස්සේ වාට කරන්න පුළුවන් දෙයක්. ඊළඟට මෙතන භාෂාව ගැන දේවල් ටිකක් කියලා දෙනවා. මම මේක ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේමයි ව්‍යාජ තොරතුරු සඳහා දඬුවම් කියන එක මෙතන කොටසක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයා ආයුධම් පත්‍රයක් යොමු කරන්න ඕනේ මේකට. ඒ ආයුධම් පත්‍රයේ ව්‍යාජ තොරතුරු දාලා ඒව අහු වුණොත් ඔයාට දඬුවම් ලැබෙනවා කියන එක මෙතන සඳහන් කරලා තියෙනවා. ලැබෙන දඬුවම් මොනවද කියන එක මේ ඡේදයේ දාලා තියෙනවා. මම මේ ගැසට් පත්‍රය වලට කියවන්න පුළුවන් විදිහට ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට ඒක අරගෙන මේක සම්පූර්ණයෙන්ම කියලා බලන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේක දෙන වැදගත්ම කාරණා ටික අරගෙන. ඊළඟට කතා කරලා තියෙනවා විභාග ගාස්තුව ගැන. ඉතින් ඔයාලට මේකේ විවෘත තරඟ විභාගයක් තියෙනවා මම කලින් සඳහන් කරා. ඉතින් ඒකට විභාග ගාස්තුවක් වාගේ මුලින්ම අය කරනවා. විභාග ගාස්තුව විදිහට දක්වලා තියෙනවා රුපියල් 750ක මුදලක්. ඉතින් මෙන්න මේ මුදල අයදුම්පත් බාර ගන්න අවසන් දිනට හෝ ඊට පෙර දුම්රිය සාමාන්‍ය අධිකාරියගේ මහජන බැංකුව නගර මධ්‍ය ශාඛාවේ ගිණුම් අංක කියලා මෙන්න මේ කියන ගිණුම් අංකයට ඔයා බැර කරන්න ඕනේ. ඉතින් ඔයා මේ විදිහට මෙන්න මේ account number එකට සල්ලි දාලා එකෙන් ඔයාට ලැබෙන receipt එක ඔයාගේ අයදුම් පත්‍රයත් එක්ක අමුණලා මේක යවන්න ඕනේ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා වෙත. ඉතින් ඒක ගැන අපි කතා කරමු තව ටිකකින් මේ අයදුම් පත්‍රය යොමු කිරීම සම්බන්ධයෙන්. ඊළඟට දීලා තියෙන කාරණේ තමයි මේ අයදුම් කළ යුතු ක්‍රමවේදය කියන එක. එතකොට ආදර්ශ අයදුම් පත්‍රයක් මෙයාලා දීලා තිනවා මේ ඔයාලට අයදුම් පත්‍රය සකස් කරන්න වෙනුවෙන්. ඉතින් මම ඔයාලට ඒකත් පෙන්නන්නම්.
මෙන්න මේ තියෙන මේ ආදර්ශ ආයුධම් පත්‍රය. එතකොට මේකත් මම ඔයාලට බලන්න පුළුවන් විදිහට සහ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට link එක description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එකෙන් ගිහින් මේ application එක නැත්නම් මේ ආයුධම් පත්‍රය download කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ආයුධම් පත්‍රයේ ආදර්ශ ආකෘතිය ඔයාලට දීලා තියෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ ආයුධම් පත්‍රය සකස් කරලා දුම්රිය සාමාන්‍ය අධිකාරිය වෙත යොමු කරන්න තියෙන්නේ. හරි ආය අපි යමු ගැසට් එකට. ඉතින් මෙන්න මේ කියන ආදර්ශ ආයුධම් පත්‍රය මේ විදිහට සකස් කරලා ඔයාලට පුළුවන් සම්පූර්ණ කරපු නිවැරදි ආයුධම් පත්‍රය මෙන්න මේ කියන මෙතන දීලා තියෙන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් නැත්නම් රෙජිස්ටර් පෝස්ට් එකෙන් 2025 ජූනි 2 වෙනිදාට කලින් ඔයා අනිවාර්යයෙන්ම යවන්න ඕනේ මෙන්න මේ කියන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් නැත්නම් රෙජිස්ටර් පෝස්ට් එකෙන්. ඉතින් මේ ගැසට් එකේ මුලදිම කතා කරා වයස් සීමාව සම්බන්ධයෙන්. එතකොට 2025 ජූනි 2 වෙනිදාට තමයි ඔයාගේ වයස අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕනේ. ඉතින් ඊළඟට තවත් වැදගත් කාරණයක් කියලා තියෙනවා මේ ඔයාලා මේ ආයුධම් පත්‍රය යොමු කරද්දී මේ ආයුධම් පත්‍රය දාලා තියෙන ලිපි කවර එහෙම නැත්නම් මේ එන්ලොප් එකේ වම් පැත්තේ උඩ පැහැදිලිව වම් පැත්තේ ඉහළ කෙළවරේ පැහැදිලිව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩ 3 සේවා ගණයේ මූලික තාක්ෂණ ශිල්පී කියලා මෙතනින් ඔයාලා දාන්න ඕන ඔයාලා ආයුධම් කරන තනතුර හරියට මොකක්ද කියන එක තනතුරු සඳහා පුහුණු කාල සීමාවට සුදුසුසන් තෝරා ගැනීමේ තරඟ විභාගය 2025 කියන මෙන්න මේක ඔයාලා අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ ඔයාලා මේ ආයුධම් පත්‍රය යවන එන්ලොප් එකේ වම උඩ කෙළවරේ. ඉතින් මේක තමයි ඔයාලා යවන්න ඕනේ ඇඩ්‍රස් එක දුම්රිය සාමාන්‍ය අධිකාරිය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පත්වීම් ශාඛාව තැපැල්පෙට්ටිය 355 ඕල්කට් මාවත කොළඹ 10. මේක තමයි ඔයාලා මේ ආයුධම් පත්‍රය යොමු කරන්න ඕනේ ඇඩ්‍රස් එක. මේක අනිවාර්යයෙන්ම ලියාපදිංචි තැපැලෙන් එහෙම නැත්නම් රෙජිස්ටර් පෝස්ට් එකෙන් යවන්න ඕනේ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. නිකම්ම යවන්න එපා. ඔයාලා අනිවාර්යයෙන් මේ ආයුධම් පත්‍රය යවන්න ඕනේ රෙජිස්ටර් පෝස්ට් එකෙන්. ඊට පස්සේ කතා කරලා තියෙනවා ආයුධම් පත්‍රයේ සඳහන් වෙන ආයුධම් කරුගේ අත්සන මෙන්න මේ කියන කෙනෙක් ලවා සහතික කරව ගන්න ඕනේ කියලා. එතකොට මේ රජයේ විශ්වවිද්‍යාලයක විදුහල්පති කෙනෙක්, සාමාන්‍ය විනිශ්චයකාරයෙක් කෙනෙක්, දිවුරුම් කුමසාරිස් කෙනෙක් වගේ මෙන්න මේ කියන කෙනෙක් ලවා අත්සන සහතික කරගෙන තමයි මේ ආයුධම් පත්‍රය යොමු කිරීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ කියන කාරණා ඔක්කොම සම්පූර්ණ කරලා නෙවෙයි නම් ආයුධම් පත්‍රය යවන්නේ. ඔයාගේ ආයුධම් පත්‍රය අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. ඊළඟට කියලා තිනවා තවත් වැදගත්ම කාරණයක් මේ ආයුධම් පත්‍රයේ ලැබුණු බව එයාලා ඔයාලට දන්වන්නේ නැහැ කියන එක. ඊළඟට ආයුධම් කරුවන් වෙත ප්‍රවේශ පත්‍රය නිකුත් කළවහම ඒ බව සඳහන් කරමින් නිවේදනයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ කරනවා කියන එක සඳහන් කරලා තියෙනවා. නිවේදනය පළ වෙලා දින 2ක් හෝ 3ක් ඇතුළත ඔයාගේ විභාග ප්‍රවේශ පත්‍රය ඔයාට ලැබුණේ නැත්නම් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍ය අධිකාරී කාර්යාලයේ වෙත ඒ බව දන්වන්න ඕනි කියන එකත් මෙතන කතා කරලා තියෙනවා. එතකොට ඔයාගේ ආයුධම් පත්‍රය යවුවට පස්සේ එයාලට ඒක ලැබුණද නැද්ද කියන එක ගැන එයාලා දැන්වීමක් කරන්නේ නැහැ. එයාලා කෙලින්ම ඔයාට ප්‍රවේශ පත්‍රය නිකුත් කරනවා. ඒ ප්‍රවේශ පත්‍රය නිකුත් කරාට පස්සේ එයාලා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැන්වීමක් පළ කරනවා. ඉතින් මේ දැන්වීම පළ වෙලත් දින 2ක් හෝ 3ක් ගත වෙද්දී ඔයාට ඔයාගේ ප්‍රවේශ පත්‍රය ලැබුණේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍ය අධිකාරී කාර්යාලයට කතා කරලා මේක ලැබුණේ නැහැ කියන එක ගැන සඳහනක් කරන්න ඕනේ. ඊළඟට කතා කරලා තියෙනවා මේ ආයුධම් කරුවන්ගේ අනන්‍යතාවය කියන එක. මේක මේ තරඟ විභාගයට ගියාම ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරගන්න තියෙන කාරණයක්. ඉතින් ඒකෙදි ඔයාගේ ID එක නැත්නම් ඔයාගේ NIC එක වාර පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ වළංගු විදේශ ගමන බලපත්‍රය නැත්නම් පාස්පෝර්ට් එක වාර පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි ඉතින් මේ කාරණා ටික තමයි මේ තනතුරට බඳවා ගැනීම සම්බන්ධයෙන් මේ ගැසට් එකේ සඳහන් කරලා තියෙන්නේ. මම හිතනවා ඔයාලට වැදගත් වෙන හැම කාරණයක්ම මම කතා කරා කියන එක. ඉතින් මම කලින් මතක් කරා වගේ මේ ගැසට් නිවේදනය සහ අර මම පෙන්නපු ආදර්ශ ආයුධම් පත්‍රය ඔයාලට බලන්න පුළුවන් විදිහට මම links දෙකක් දාලා තිනවා වීඩියෝ එකේ description එකේ. ඔයාලට මේ links දෙකට ගිහින් මේ දෙක බලන්න පුළුවන් වගේම download කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට මේ ගැසට් නිවේදනයේ තියෙන හැම කාරණයක්ම මුලින්ම කියවලා බලලා ඉන්න. මොකද මම මෙතනදී හැම කාරණයක් ගැනම කතා කරේ නෑ. මම කතා කරේ ගොඩක්ම වැදගත්ම වෙන කාරණා ටික. මේකේ තියෙන අනිත් කාරණා ටිකත් ඔයාලා හොඳටම කියවලා බලන්න මේ තනතුරට ආයුධම් කරන්න කලින්. ඒ වගේම මේ ආදර්ශ ආයුධම් පත්‍රයත් බලලා ඒකේ තියෙන විදිහට හරියටම ඒ ආයුධම් පත්‍රය සකස් කරලා ඒක හරි විදිහට ඒ කියපු සියලුම දේවල් ටික කරලා අනිවාර්යයෙන්ම ඒ හැම දෙයක්ම කරලා යවන්න. මොකද නැත්නම් ඔයාගේ ආයුධම් පත්‍රය එයාලා ප්‍රතික්ෂේප කරනවා කියන එක මේ ගැසට් පත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙම ප්‍රතික්ෂේප වුණොත් අපරාධයක් වෙන්නේ. මොකද රුපියල් 750කුත් මේ විභාගයට ගෙවන්න සිද්ධ වෙනවා ඔයාලට ආයුධම් පත්‍රය යොමු කරන්න කලින්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ගැසට් පත්‍රයේ තියෙන හැම කාරණයක්ම සම්පූර්ණයිද කියන එක බලලා ඉන්න ආයුධම් පත්‍රය යොමු කරන්න කලින්. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා තියාගන්න. 2025 අවුරුද්ද තවත් මාස කිහිපයක් තියෙනවා. ඉතින් අපි බලන් ඉමු දුම්රිය දෙපාර්තමේන්තුවේ තවත් මොන වගේ තනතුරු ඉස්සරහට ගැසට් කරයිද කියන එක. ඒ තනතුරුට බඳවා ගැනීම සිද්ධ කිරීම වෙනුවෙන්. ඉතින් ඒ විදිහට ගැසට් කරපු ගමන් අනිවාර්යයෙන්ම Rail of Pearl YouTube channel එකෙන් මේ විදිහෙම වීඩියෝස් අරගෙන එනවා. ඒ ගැසට් නිවේදන සම්පූර්ණයෙන්ම කතා කරලා ඔයාලට තියෙන ඕනේ සුදුසුකම් මොනවද, ඔයාලට කොයි විදිහටද මේකට ආයුධම් කරන්න තියෙන්නේ කියන හැම කාරණයක් ගැනම මම කතා කරනවා මේ වීඩියෝස් වලින්. ඉතින් මීට කලිනුත් තනතුරු කිහිපයක් ගැනම කතා කරපු වීඩියෝස් YouTube channel එකේ තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට ඒවත් බලන්න පුළුවන්. ඉතින් ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මේ තනතුරට ආයුධම් කරන්න කැමැත්තෙන් ඉන්න අනිවාර්යයෙන් මේ වීඩියෝස් ෂෙයා කරන්න කියන එකත් මතක් කරනවා. එහෙනම් මේ විදිහටම රේල්වේ ඩිපාර්ට්මන්ට් එකේ තවත් රැකියා අවස්ථාවක් ගැන හෝ රේල්වේ ඩිපාර්ට්මන්ට් එක සම්බන්ධ තොරතුරු ඇතුළත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.